Big news. Expect the news. මේක තමයි ඔක්තෝබර් මාසේ 27 ගැලවුණ. සාමාන්‍ය අපේ රටේ විපතක් එනවා නම් මොනවා හරි තැනක පෙර නිමිත්තක් පෙර ලකුණක් වෙන්න. ඉතින් ඕවා අපි කියන්නේ ගියේ නෑ කිව්වොත් එහෙම ඉතින් මේ ප්‍රශ්නේ හැබැයි මිනිස්සු කියලා තිබුණා. මම කියන්නේ කියන මේක අවුරුදු 2100ක් පරණයි. ලජ්ජි තිස්ස කියලා කියන්නේ සද්දා තිස්සගේ පුතා හදලා තියෙන්නේ. අසවල් බොදිනවා යහපත් දිනා ඒකේ පරිවාරයට දාන්න බලන්න. මුලින්ම එක මිනිහෙක් මරුවා. ඉතින් මේකවත් අද වෙනතුරු ඉවත් කරගන්න බැරි වුණා. ඔව්. මෙහින්තලින් ඒකයි. ඔක්කොම යනවා මෙහෙම යනවා. ජනාධිපතිතුමා මෙතෙන්ට මාව මේ ජූනි මාසේ 10 වෙනිදා ප්‍රථම පොය දවසේ මෙතෙන්ට ඇවිල්ලා බලලා එවන්නම් කියලා කිව්වා. අර තියා දාපු. 14 ඔව් දැන් ජනාධිපති මහින්ද මහත්තයා මෙතන පල්ලෙහාට ඇවිල්ලා රැස්වීමක් තියලා පුරාහිත අධ්‍යක්ෂ ජෙනරාල් ඇවිල්ලා ඒ ඔක්කොම දීලා හමුදායෙන් දීලා ඊට යහපාලනය ආවට පස්සේ යහපාලනෙත් අයින් කරානේ. ඔක්කොම අයින් කරා. ඊට පස්සේ ආපහු දීගෙන ඇවිල්ලා ඉන්නකොට ආපහු රජිත් ප්‍රේමදාස මේක ඉතුරු ටිකක් කරගෙන ගියා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ආවා. ආපහු මං ගැහුවා රාජ ආඥාව. වහාම ඉවත් කරන්න කියලා ත්‍රිවිධ හමුදා පොලිසිය. දැනටත් පොලිසියෙන් දෙන්නෙත් තුනෙක් ඉන්නවා. ඉතින් මේ එයාලා කියන 40ක් විතර ඉන්නවා කියලා. අර ජනාධිපති මහින්ද මහත්තයාට දීලා ඉන්නෝනේ 60ක්. ඔක්කොම විශ්‍රාමයන් ඉන්න කට්ටිය. ඒ වගේ තමයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මොනවා කරන්නද? පොලිසිය නම් දැන් හිටියට වැඩකුත් නැහැ. පොලිසියට ගහනවනේ දැන්. ගංජාල්ලන්න යනකොට. ආදාර දෙපිටේ ගහලා. අද නේ. එහෙනම් දැන් ඔය මොකද පනත එහෙම ගෙනාව තොයිට වැඩි ගහයි. අලුතෙන් ගෙනාව. ඔව් අලුතෙන්. කියන්නේ ඇතුලේ තමයි ඉන්නේ වැඩි. Big news. Expect the news.